වඩා ප්‍රබල ළඟ වාඩි වෙන එකද පෞල් කන එකද? හිත අවුල් කරගන්න එපා. ඒකට උත්තරේ දැනගන්න පුළුවන්. අද කියන කතාව වලින්. කියන කතා. නාමල් රාජපක්ෂ මහත්මයා ගාව වාඩි වෙලා හිටපු ඉඳන් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වෙනවනම් මම අවුරුදු එකමාරකට කලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වෙන්න ඕන. ඇයි? නාමල් රාජපක්ෂ මහත්තයා ගාව නම් මම වාඩි වෙලා හිටියා විතරයි. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රබල සමාජිකයෙක්ගේ දුවෙක් එක්කම විවාහ වෙලා පවුල් කරනවා. එහෙනම් ළඟ වාඩි වෙලා ඉන්නවට වඩා පවුල් ජීවිතේ ඊට වඩා ප්‍රබල වෙලා මීට අවුරුදු එකමාරකට කලින් මම යන්න ඕනේ. දැන් ආණ්ඩුවත් හදිස්සියෙන් නිින්දෙන් අවදි වෙලා වගේ විධායක ජනාධිපතිවරයාගේ තරඟ කිරීමේ කාල සීමාවේ ප්‍රශ්න තමයි මහජනයාගේ ප්‍රශ්න කියලා හිතලා හදිස්සි පනතක් දැන් ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න සැලසුම් කරලා තිබෙනවා. රටේ ව්‍යවස්ථාව ගැන හොයන්න ඉස්සෙල්ලා පක්ෂේ ව්‍යවස්ථාව හදාගන්න. UMP කාලයට ගැලපෙන ව්‍යවස්ථාවක් පක්ෂයට හදන්න. ඒකේ වැඩපිළිවෙල මුලින් කරන්න. කොච්චර ඉක්මනින් මේක පාර්ලිමේන්තුවට හදිසි පනතක් හැටියට ගේන්න හදනවද? බලන්නකෝ මේ තියෙන උනන්දුව. හැබැයි මිත්‍රවරුනි වීගොයියට වීමිල ලබා දෙන්නේ කිව්වහම ඒක බයිලා කියනවා. ඩෙන්ගු ප්‍රශ්නෙටත් එහෙමයි. අද සෞඛ්‍ය ශාස්ත්‍රයෙන් සහන බලාපොරොත්තු වෙන අයත් ඊළඟ කාලා තියෙනවා. අපේ රටේ තිබෙන හොඳ වෛද්‍ය සේවයක්, හොඳ හෙද සේවයක්, සමහරවිට යම් අඩුපාඩු වුණාම ලොකු විවේචන වලට ලක් වෙනවා. අපේ උත්සාහය ජාත්‍යන්තර වශයෙන් අපේ සෞඛ්‍ය ශාස්ත්‍රය පුළුවන් තරම් ඉහළට ගෙනෙන්න. සමහර ප්‍රශ්න තිබෙනවා අපිට තනි පක්ෂයකට විසඳන්න බෑ. නැත්නම් මේ තනි ආණ්ඩුවකට විසඳන්න බෑ. ඒවා ඒ තරම්ම ජාතික ප්‍රශ්න නිසා. අවශ්‍යතාවට අපේ රටේ දේශපාලන සංස්කෘතිය කවරදාවත් අපිට ජාතික එකත්වයක් ගන්න බෑ කිසිදු ජාතික ප්‍රශ්නයකට. දැනටම දිවගුණසේකරයි තිස්සවිතරණයි පූජා වට්ටියට අත ගහලා සාදුකාර තියලා තියෙන්නේ කැබිනට් එකේදී. ඉතින් තව කොහේ විරුද්ධ වෙන්නේ? විරුද්ධ වෙනවා නම් ඉතින් පාර්ලිමේන්තුවට ගිහලා টয়ලට් එකේ ඇංගිලා තමයි විරුද්ධ වෙන්න පුළුවන්. ඒගොල්ලොත් අර ප්‍රමාද වෙලා බඳින මනමාලියෝ වගේ තමයි. ඒගොල්ලෝ කියනවා අනේ අපි කැමති නෑ අර මනමාලියා කළුයි අපේ ආසාවක් නෑ මේකට කැමති නෑ කියනවා. නමුත් අනිවාර්යෙන් පෝරුවට නගිනවා.